යූස් කරපු ෆෝන් එකක් ගන්න ඉන්නවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. අපිට සාමාන්‍යයෙන් පිටරට ඉඳන් ෆෝන් එවනකොට ෆෝන් එකේ කන්ඩිෂන් අනුව ෆෝන්ස් P1, P2, P3, P4, P5 කියලා ප්‍රධාන කොටස් පහකට බෙදෙනවා. මේකෙන් P1 ෆෝන්ස් කියන්නේ සාමාන්‍යයෙන් හොඳම ෆෝන්ස්. ඒ කියන්නේ බැටරි රීප්ලේස් කරලා නැති, සාමාන්‍යයෙන් ඩිස්ප්ලේ මාරු කරලා නැති, ෆෝන් එකේ කිසිම හීරිල්ලක්වත් නැති ෆෝන් තමයි P1 ෆෝන්ස් කියන්නේ. P2 ෆෝන්ස් කියන්නේ සාමාන්‍යයෙන් ෆෝන් එකේ 2D හීරිල්ලක් තියෙන ඔය සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා වීඩියෝස් වල අර A- ෆෝන් කියන්නේ ඒ P2 ෆෝන්ස් වලට. එතකොට P3 ෆෝන්ස් කියන්නේ සාමාන්‍යයෙන් බැටරිය රීප්ලේස් කරලා තියෙනවා, ඩිස්ප්ලේ රීප්ලේස් කරලා තියෙනවා. සාමාන්‍ය ෆෝන් එකේ වොලියුම් බටන් ඒවා ඉඳන් රීප්ලේස් කරපු ෆෝන් තමයි P3 කියන්නේ. P4, P5 කියන්නේ ගන්නම දෙයක් නෑ. P4 ෆෝන්ස් කියන්නේ සාමාන්‍ය ඩිස්ප්ලේ එක වැඩ කරන්නේ නැති, නැත්නම් ග්‍රීන් ලයින් ගිහිල්ලා තියෙන, නැත්නම් ෆේස් අන්ලොක් වැඩ කරන්නේ නැති, එතකොට වොලියුම් බටන් වැඩ කරන්නේ නැති, ස්පීකර්ස් වැඩ කරන්නේ නැති ෆෝන්ස් වලට තමයි P4 කියන්නේ. එතකොට P5 ෆෝන්ස් කියන්නේ කිසිම ප්‍රයෝජනයකට අපිට යූස් කරන්න බැරි ෆෝන්ස්. ඒ ෆෝන්ස් වලින් කරන්නේ P3 ෆෝන්ස් රිපෙයාර් කරන එක. ඒ කියන්නේ P5 ෆෝන්ස් වලින් කැලි කළෝලා P3 ෆෝන්ස් වලට හයි කරනවා. නැත්නම් P4 ෆෝන්ස් P3 මට්ටමට ගේන එක තමයි P5 වලින් කරන්නේ. එතකොට ඔයගොල්ලෝ ෆෝන් එකක් ගන්නකොට අනිවාර්යෙන් මේ ෆෝන් එක P1 හරි P2 වලින් හරි ගන්න බලන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු.